පින්නතුනි චන්න වගේ කල්යාණ මිත්‍රෝ ඉන්න ඕනේ. චන්න වගේ යාළුවෙක් ඉන්න ඕනේ. මොකටද චන්න වගේ යාළුවේ? යථාර්ථය පෙන්නලා දෙන්න, හරි පාර පෙන්නන යාළුවෙක් අපිට මේ සංසාරේ හදාගන්න. එහෙම යාළුවෝ වරදින්න දෙන්න නැතුව හරි පාර පෙන්නන මිත්‍රයෝ හදාගන්න අපිට ඉන්න ඕනේ. පින්නතුනි දැන් අර නේ උයන් කෙලිය ඉවර වෙලා ආපහු වෙනකොට ඇහෙනවා නේ නිබ්බුත පද ඇහෙනවා. නිබ්බුත පද ඇහෙනවා. රාහුල කුමාරයා ඉපදිලා දැන් බලන්න මේ සංසාර පුරුදු කල්යාණ මිත්‍රත්වයත් එක්ක ඇති වෙලා තියෙන විදිහ. මම මේ කියන්නේ මෙසේරම හෙට ඉඳන් මහාන වෙන්න යන්න ඕන කියලා නෙමෙයි හොඳේ. සංසාර යහපත් පුරුදු ඇති කරගන්න තියෙන එකම අවස්ථාව ඔය මනුෂ්‍යාත්ම භාවය නිසාමයි මේ විදිහට දේශනා කරන්න. අය අපිට අවස්ථාවක් ඉන්නේ නැති නිසා. පින්නතුනි යනකොට නාටිකාංගනාව වැහි වැහැලා මාලිගාවේ සංසාරේ කරපු පුණ්‍ය කෘත මහිමේට බෝධිසත්වයන්ට එකකින්වත් සැනසීමක් නැහැ. පාන්දර ජාම වෙනකොට බලන්නකො නෙක්කම්ම පාරමිතාව පුරපු එකේ ආනුභාවය. පාන්දර ජාම වෙනකොට පින්නතුනි බෝධිසත්වයන්ට නිින්ද යනවා. ඇහැරිලා බලනකොට මුළු මාලිගාවම අමුසොහනක් වාගේ. මේ අවස්ථාව අපිට හරි වටිනවා මේ යථාර්ථය තේරුම් ගන්න. අර ඊට ටිකකට කලින් මේ දෙව්දුව වාගේ හිටපු දේව දූතිකාව වාගේ හිටපු නාටිකාංගනාව ටිකකින් බලනකොට පින්නතුනේ අර අමුසොහනක් මැද්දේ නැගිට්ටා වාගේ බෝධිසත්වයන්ට කුණු කෙල පෙරාගෙන අර සුවඳ වස්සුණු මැකිලා ගිහිල්ලා බලන්න ජීවිතේ යථාර්ථය පෙන්වන විදිහ. ඒ මොනදේ මොන විදිහට ලස්සනට තිබ්බත් ටික වෙලාවයි කියලා කියන එක පෙන්වන එක උන්වහන්සේට තවත් කලකිරුණා. පින්නතුනි කතා කරනවා චන්න ඇමතිට. කතා කරලා කියන්නේ මොන ආශ්‍රය සූදානම් කරගන්න කියලාද? අර කන්තක ලෑස්ති කරන්න කියනවනේ. මොකද මේ කන්තකම ලෑස්ති කරන්න කියන්නේ? ලක්ෂ ගාණක් අශ්වයෝ හිටපු මාලිගාව කන්තක සූදානම් කරගන්නලු. පින්නතුණු මුළු සංසාරෙම බෝධිසත්වයොත් එක්ක බෝධිසත්වයෝ ස්වාමියා කොටගෙන හිටියේ කන්තක. කල්යාණ මිත්‍රයෝ පින්නතුනේ. ස්වාමියා කොටගෙන හිටියේ චන්න. සංසාරේ බෙරුම් පුරාගෙන ආපු ඒ ගමන නිමා කරන්න හදනවා. ඒ කන්තකත් එක්කම. මුළු සංසාරෙම බෝධිසත්වයන්ගේ පාද පරිචාරිකා වුණේ කවුද? යශෝදරා උත්තමාවිය. එහෙම නොහිටියනම් ඔහොම යන්න පුළුවන්ද?